හැලෝ කොහොමද ඔයාට මගේ චැනල් එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම මේ ටිකක් අසනීපෙන් ඉන්න නිසා අපේ ලොකුනන්ගේ අපේ ගෙදර ආවා. ඉතින් මම දකින විදියට මගේ අම්මා තාත්තා එක්ක තියෙන බැඳීමට පස්සේ මම දකින ලස්සනම බැඳීම තමයි සහෝදර බැඳීම කියන්නේ. මම ඉතින් මේ ටික හොඳටම විඳිනවා. ගෙදර හිද්දී චූටි කාලේ කොච්චර රණ්ඩු වුණත් තරහ වුණත් ලෙඩක් දුකක් කරදරයක් කිව්ව ගමන් අනිත් කාටත් වඩා කලින් ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ ඒ තියෙන ආදරේ හින්දමයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ දෙන ආදරයට ඔයාට ගොඩාක් පිං. ලොකුනගේ මෙහෙ ආව දවසේ ඉඳලා කිසිම වෙනසක් කරන්නේ නැතුව එයාගෙම ගෙදර වගේ මේ වැඩ ටික ඔක්කොමත් කරලා මහන්සිය ගැන චුට්ටක්වත් හිතන්නේ නැතුව එයා මං ආස කරන කෑම වර්ග ගොඩාක් හදලා දුන්නා. ඉතින් අද මේ එයා හදන්නේ මං ආස කරන විදිහේ චිකන් කරි එකක් හදන්න. එයා මහන්සි වෙලා මේ හැම දෙයක්මත් කරලා මට රසට ඔයලා දෙද්දී මටත් නිකන් ඉන්න මොකද්ද වගේ. ඉතින් ඒක නිසාම මං හිතුවා එයා දවසක් කිව්වා සෑන්ඩ්විච් කන්න ඕනේ කියලා. අර මම කලින් හදපු සෑන්ඩ්විච් එක අප්ලෝඩ් කරපු දවසේ ඉඳලා තමයි කිව්වේ ඒ විදිහට සෑන්ඩ්විච් එකක් කන්න ඕනේ කියලා. ඉතින් මමයි නංගි එකතු වෙලා ඒ හදපු විදිහටම සෑන්ඩ්විච් ටිකකුත් හදාගත්තා. දෙයට කන්න තියෙන්නේ චිකන් කරි එක්ක පාන් වගේම හදාගත්ත සෑන්ඩ්විච්. ඉතින් දවස් ගාණක් ඇඳට වෙලා කන්න බැරුව හිටිය මට ලොකුනන්ගේ ඇවිත් හදලා දුන්න රසම රස කෑම කාලා ඇඟට පණක් ආවා. ඉතින් අද හදලා දුන්න චිකන් කරි එක මාරම රසක් තමයි තියෙන්නේ. ඉවර වෙන්නම කෑවා ඉතින් අපි දෙන්නත් එක්ක. අපේ ලොකුනන්ගෙට ඇත්තටම ගොඩාක් රසට කෑම හදන්න පුළුවන්. ඔයාටත් අනිවාර්යෙන් තේරෙයි මේ වීඩියෝ එක බලනකොට එයාගේ කෑම කොච්චර රසද කියලා. මේ බලන්නකෝ චිකන් එක වගේම එයා හදපු සෝයා එකත් රස පාටට තියෙනවා. අද දවස ගොඩාක් විශේෂයි. අපි දෙන්නම අද උදේ ඉඳලා බලන් හිටියේ හවස් වෙනකම්. මොකද කියනවා නම් අද අපේ අම්මලා අපේ ගෙදර එනවා. ඉතින් එයාලා මෙහෙ එනවා කියලා කියන්නේ ඊට වඩා සතුටක් මට නෑ. මට පේන විදියට මට වඩා ගොඩාක් ආසාවෙන් අද බලාගෙන ඉන්නේ අපේ ලොකුනන්ගේ. අය දන්නවද මම එහෙම කිව්වේ ඇයි කියලා? අම්මලා වගේම එයා ගොඩාක් ආදරය කරන එයාගේ පණ ටුටුත් අද අපේ ගෙදර එනවා. ඉතින් ලොකුනන්ගේ මේ ටිකේ ගොඩාක් ආසාවෙන් තමයි අද දවසේ එනකම් බලාගෙන හිටියේ. එයා මේ ටිකේ අපේ ගෙදර හිටියට එයාගේ හිත තිබුණෙම ටුටු ගාව. නිකමටවත් බව්වෝ ඉන්න වීඩියෝ එකක්වත් එයා බැලුවේ නෑ. එහෙම බලද්දී එයාට ටුටු මතක් වෙනවලු. එයා කැම්පස් ඉන්න දවස් ටිකේ නම් ලොකුවට ටුටුත් එක්ක මෙච්චර ලොකු බැඳීමක් තිබ්බේ නැහැ. කැම්පස් ඉවර වෙලා මේ ටික එයා ගෙදරනේ ඉන්නේ. ඉතින් ටුටුයි එයයි අතර ලොකු බැඳීමක් තියෙනවා. මේ වෙද්දී ටුටුටත් එයා නැතුවම බැරි තරම් වගේ මට කියලා හිතෙන වෙලාවල් තියෙනවා. ඉතින් බලන්නකෝ දවස් ගානකට පස්සේ ඒ දෙන්න හම්බ වුණාම තියෙන කෝලම් ටික කොහමද කියලා. අම්මලාද අපේ ගෙදර එන නිසා එයාලට කන්න හැමදාම දෙන්න නැති විදිහේ රසම රස කෑමක් හදන්න අපි දෙන්න ප්ලෑන් කළා. ඉතින් අපි අද හිතුවා ගෙදරම පීසා හදන්න. අපි පීසා හැදුවේ කොහොමද කියලා වෙනමම වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම ගේන්නම්.
ඇත්තටම අපි හදපු පීසා එක ගොඩාක් ලස්සනට ආවා වගේම ගොඩාක් රසට තිබුණා. ඉතින් අපේ අම්මලත් ගොඩාක් ආසාවෙන් තමයි මේක කෑවේ. කියන්න ඕන මේ කෑම එක විශේෂයෙන්ම හදන්න හේතුව තමයි අපේ චූටි නංගි. එයා ඉතින් පීසා වලට ගොඩාක් ආසයි. ඒක නිසාම තමයි අද ඩිනර් එකට අපි පීසා හදන්න හිතුවේ. ඇත්තටම කිව්වොත් මම ලෙඩ වෙලා හිටපු නිසා මට හිතේ හැටියට අපේ අම්මලට සංග්‍රහ කරගන්න බැරි වුණා. අද උදේත් මම නැගිටිනකොට අපේ අම්මා උයනවා. අපේ ගෙදර ඇවිත් මගේ අතින් රසට කෑම ටිකක් උයලා දෙන්න බැරි වුණු එකට මගේ හිතට නම් ටිකක් දුකයි. අම්මලා මෙහෙ එනවා කියලා කියන්නේ ඉතින් මට ආය ගෙදර වැඩ ටික ඔක්කොම කරලා දීලා තමයි යන්නේ. මේ අපේ ටුටු පැටියත් ගෑස් කරන්න දෙන්නේ නැති නිසා එළියෙන් චුටක් දිව්වා. බලන්නකෝ ඉතින් ඒකට දුකේ අහිංසක මුණ දාගෙන තාත්තලා ගේ සෝදන දිහා බලාගෙන ඉන්න හැටි. ගෙදර තියෙන ඔක්කොම වැඩ ටික ඉවර කරලා දීලා අම්මලා මේ හදන්නේ ගෙදර යන්න ලෑස්ති වෙන්න. මේ පළතුරු ගෙනාවෙත් අම්මලා ඉදි තමයි. ඉතින් මට මේවා තනියම කරන්න බැරි නිසා ඒ ටිකත් කට්ටියත් එක්ක කපලා කාලා එයාලා ගෙදර යන්න පිටත් වුණා. අපි ලොකු නංගිත් දවස් 5ක් ඉඳලානේ යන්නේ. හැමෝම ගියාම මම තනියම නිසා මට ගොඩාක් පාළුයි. ඒත් ඉතින් මොනව කරන්නද? අද වීඩියෝ එක බැලුවේ තාමත් ඔයා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැවෙයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාව බලන්න එනකන් පරිස්සමට සතුටින් ඉන්න. ඔයාට බුදු සරණයි.